හලෝ ඉතින් බොයිස් ඇන්ඩ් ගර්ල්ස් කොහොමද ඉතින් ඔයාලට? අද ඉතින් මම ගෙන සුපිරිම වීඩියෝ. අද වීඩියෝ එකේ තියෙන ඉතින් ප්‍රොක්සි වීඩියෝ එක. මේ ප්‍රොක්සි හදාගන්න විදිය එහෙම සුපිරිම ප්‍රොක්සි එක ඉතින් හදාගන්න විදිය නෙවෙයි මට වචනයක් පැටලුණා ඉතින් මේ වීඩියෝ එකේ ඉතින් මට වචන පැටලෙවි ඉතින් ගණන් ගන්න එපා වචන පැටලෙන එක ගණන් ඉතින් යාළුවෝ. ඒක කොහොමම ගණන් ගන්න දෙයක් නෙවෙයි. මේක ඉතින් අපිට දාලා අපි යන් ඉතින් වීඩියෝ එක ගැන කතා කරන්න. මේක ඉතින් අපිට ඩවුන්ලෝඩ් කරගෙන සෙටප් කරගන්න ඒව මේව කරගන්න ටිකක් තියෙනවා. ඉතින් මේක ඇප් එකකුයි ෆයිල් එකකුයි එහෙම ඩවුන්ලෝඩ් කරගන්න තියෙනවා යාළුවෝ. ඉතින් මේකට අවශ්‍ය වෙන ෆයිල්ස් ඒව මේව ඇප් වල ෆයිල් එහෙම සේරම ඉතින් මම ඔයාලට කමෙන්ට් බොක්ස් එකේ දාලා තියන්නම්. ඉතින් මේ ප්‍රොක්සි ඉතින් අපිට ස්පින් කරන්න පුළුවන් ලක් රෝල් එකට මැච් ප්ලේ කරන්න පුළුවන්. ඒක තමයි ඉතින් මේ ප්‍රොක්සි එකේ විශේෂත්වය. මම තව ප්‍රොක්සි එකක් ගැන හොයලා බලුවා ඉතින් යාළුවනේ ඒ ප්‍රොක්සි අපිට මැච් ප්ලේ කරන්න පුළුවන් වුණාට එකම අවුලක් තියෙනවා. කිල් දාන්න බෑ මැච් එකට ගිහිල්ලා. ඉතින් ඒක ලොකුම අවුලක්. ඉතින් ඒ හින්දා මම ඔයාලට ඒ ප්‍රොක්සි ගෙනාව නැතුව මේ ප්‍රොක්සියම ගෙනාවා. ඉතින් මේ ප්‍රොක්සිය හොඳ නිසා ඒ ප්‍රොක්සිය හදාගන්න තියෙන කොහොමද කියලා මම වීඩියෝ එකේ ඉස්සරහදී කියන්නම්. එහෙනම් ඉතින් අපි යමු අද වීඩියෝ එකට. Here we go. Money, money, making crap for money, money, and money, money, making crap for money, money, yeah. Now I'm in those address. ඔයාලට ඉතින් යාළුවනේ Free Fire proxy එක හදාගන්න නම් මෙතනින් ඔයාලට ගන්න වෙනවා app දෙකක්. ඉතින් හරිම වශයෙන් ගත්තොත් ඒකට එකම එක දෙයක් කරන්න තියෙනවා. මේකේ ඔයාලා Free Fire normal game එක ගන්නවා, Free Fire Max game එක ගන්නවා, Free Fire Max game එක ගන්නවා, Free Fire normal game ගන්න ඕනේ. ඉතින් මම සාමාන්‍යයෙන් ගන්න Free Fire normal game එකනේ. ඒකින්ද යාළුවනේ මම අද ගත්තේ Free Fire Max game එක. යාළුවනේ ඔයාලට බල්ලෙක් බුරන සද්දයක් ඇහෙනවා නම් ගණන් ගන්න එපා. ඉතින් අපේ ගෙදර ඉන්න ගොම් පර බල්ලා. ඒක නම් ගණන් ගන්න එපා. ඒ ගොම් බල්ලා ඉතින් මට පේන්නම් බැරි බල්ලෙක්. ඒක ගණන් ගන්න එපා. ඒක ඉතින් අපිට අදාළ නැහැ. ඔයාලට ඊට පස්සේ මේක ඩවුන්ලෝඩ් කරගන්න ඇප් ටිකක් තියෙනවා. ඇප් එක ඒ කියන්නේ මේ MT මැනේජර් කියලා තියෙන යාළුවනේ. ඔය මෙන්න යාළුවනේ මම ඔයාලට පෙන්නන්න. ඔය මෙන්න යාළුවනේ මම ඔයාලට පෙන්නන්න පොඩ්ඩක් ඉන්න. ඔයාලා මෙතන පොඩ්ඩක් ඉන්න යාළුවනේ. ඔයාලා මෙතන පේනවනේ යාළුවෝ MT මැනේජර් කියලා ඇප් එක. අන්න ඒ ඇප් එක තමයි අපිට ඩවුන්ලෝඩ් කරගන්න තියෙන්නේ. ඔයාලා ඉතින් ඒ ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න මම ඒක ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම් යාළුවනේ. ඊට පස්සේ ඔයාලට තව ඇප් එකක් තියෙනවා ඩවුන්ලෝඩ් කරගන්න යාළුවෝ. මෙතන ලෝකල් ෆින් කියලා මම වෙනම ඇප් එකක් දීලා තියෙනවා. ඔයාලට ඒ ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න තියෙනවා. ඔයාලා එතන තිබිච්ච මේකෙන් ආවට පස්සේ ඔයාලා මේ වගේ ඉන්ටර්ෆේස් එකකට තමයි වැටෙන්නේ. ඊට පස්සේ ඔයාලා මේ ඩවුන්ලෝඩ් කරගන්න. ඔයාලා මෙතනින් යාළුවනේ මෙන්න මේ ඔප්ෂන් එක මේක ඔබන්න. මේක එබුවට පස්සේ ඔයාලට මේක ඩවුන්ලෝඩ් වෙනවා. ඉතින් වචන පැටලෙනවා ගණන් ගන්න එපා. මෙහෙම ගියාට පස්සේ ඔයාලට මේක ඩවුන්ලෝඩ් වෙනවා. මේක වැඩි ගාණක් වෙන්නේ නැහැ. ඉතින් යාළුවනේ KB ගාණක් වගේ වෙන්නේ. මම ආපහු පාර ඩවුන්ලෝඩ් කරගන්නම්. ඊට පස්සේ යාළුවනේ ඔයාලට තියෙන්නේ මේකේ MT මැනේජර් එක දාගන්න. ඔයාලා ඉතින් ඒක තියෙන එකෙන් ආවට පස්සේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකකට එන්නේ. ඔයාලා මෙතනින් get the latest version කියන එක ඔබන්න. ඒකේ බුවට පස්සේ මේ වගේ චුට්ටු පල්ලෙහාට යන්න ඕන. පල්ලෙහාට ගියාට පස්සේ යාළුවනේ ඔයාලා මෙතන මේ download කියලා තියෙන්නේ. මේ තියෙන download කියලා. අන්න ඒක ඔබන්න. ඒකේ බුවට පස්සේ ඔයාලට ඉතින් මේක download වෙනවා. මම ඉතින් ඩවුන්ලෝඩ් කරන්නේ නැහැ. මගේ ගාවේ ඇප් එක තියෙන නිසා ආපහු ඒක ඩිලීට් කරනවා. ඔයාලා ඊට පස්සේ ඒක ඩවුන්ලෝඩ් කරගෙන ඉන්ස්ටෝල් කරගන්න. ඉන්ස්ටෝල් කරගත්තට පස්සේ ඔයාලා මෙතන MT මැනේජර් කියන එකට ලොග් වෙන්න. ඊට පස්සේ ඔයාලට ගියාට පස්සේ මෙතන යාළුවේ ඔයාලා මෙතන මේ පැත්තෙන් මෙන්න මේ පැත්තෙන් ඔයාලා මෙහෙම ගිහිල්ලා ඩවුන්ලෝඩ්ස් කියන එකට යන්න. ඩවුන්ලෝඩ් කියන එකට ගියාට පස්සේ ඔයාලට මෙතන පේනවා ඔයාලා ඩවුන්ලෝඩ් කරපු එක යාළුවේ. මේ මෙතන පේනවා ඔයාලා ඩවුන්ලෝඩ් කරේ. මේ තියෙන ඔයාලා ඩවුන්ලෝඩ් කරපු. ඒක ඔබන්න ඉතින් ඔයාලා
නෑ ඕබන්න පොබන්න යාළුවෝ මට පොඩ්ඩක් වැරදුනා ගණන් ගන්න එපා ඊට පස්සේ ඔයාලා මේ පැත්තේ මේ මෙතන තියෙන යාළුවේ Android කියලා අන්න ඒක ඔබන්න ඒක ටච් කරාට පස්සේ ඔයාලට මෙතන පේනවා data කියලා එකක් ඒක ටච් කරන්න ඒක ටච් කරාට පස්සේ යාළුවෝ ඔයාලා මෙතනින් චුට්ට යටට යන්න යටට ගියාට පස්සේ ඔයාලට මෙතන පේනවා Free Fire Max කියලා එකකුයි Free Fire කියලා එකකුයි ඒ දෙකෙන් ඔයාලා ෆයිල් එක දාගන්න Free Fire Max එකට නම් Free Fire Max එක ඔබන්න Free Fire normal game එකට නම් Free Fire normal game එක ඔබන්න මම මෙතනින් දාගෙන Free Fire Max එකට නිසා Free Fire Max එක ඔබන්න යාළුවනේ ඔයාලා ඊට පස්සේ මෙතන මේ Free Files කියලා තියෙන යාළුවේ අන්න ඒක ඔබන්න ඊට පස්සේ යාළුවෝ ඔයාලා කලින් ඩවුන්ලෝඩ් කරගත්තු ෆයිල් එක තියෙන්නේ අන්න ඒ ෆයිල් එක ඔබාගෙනම ඉන්න ඔබාගෙන ඉඳලා යාළුවෝ ඔයාලට මෙතන පේන කොපි කියලා එකක් අන්න ඒක ඔබන්න කොපි කිව්වට පස්සේ ඔයාලට මෙතන ඕකේ කියලා එකක් වටනවා ඒකත් ඔබන්න ඊට පස්සේ ඔයාලට මෙතන පේනවා මේ ෆයිල් එක කොපි වුණා Free Fire game එකට ඔයාලා ඊට පස්සේ මෙතනින් exit වෙන්න exit වෙලා ඔයාලා ඒ game එකට යන්න ඔයාලා ඉතින් යාළුවනේ මේ වගේ ඊට පස්සේ ගේම් එකට ලොග් වෙන්න ලොග් වෙනවා ඉතින් ලොග් වුණාට පස්සේ මේ යන්නේ යාළුවනේ ඊට පස්සේ යාළුවනේ ඔයාලා මෙතනින් guest account එකක් හදාගන්න ඔයාලා කවදාවත් මේ guest account එකක් තිබ්බත් ඒ කලින් තිබිච්ච guest account එකකින් යන්න එපා ඒ account එක 90%ක්ම බෑන් වෙන්න අවස්ථාවක් තියෙනවා ඉතින් ඔයාලා මේකේ Google account එකක් හදන්න එපා කලින් තිබිච්ච account එකකට එන්න එපා යාළුවනේ account එක 90%ක්ම බෑන් වෙන්න අවස්ථාවක් තියෙනවා ඉතින් ඔයාලා ඊට පස්සේ මෙතනින් guest account එකක් හදාගන්න මම ඉතින් කලින් මේකේ game එකට ඇවිල්ලා guest account එකක් හදලා තියෙනවා ඒකෙන් යන්නේ නැහැ ඉතින් ආපහු ගිහිල්ලා එතනින් log out වෙනවා යාළුවනේ ඊට පස්සේ යන්න ඊට පස්සේ ඔයාලා යන්න game guest account එකෙන් ආපහු පොඩ්ඩක් lag වෙනවා යාළුවනේ ඊට පස්සේ ඔයාලා මේ tap to begin කියලා තියෙනවනේ අන්න ඒක ඔයාලා ඔබාගන්න ඊට පස්සේ යාළුවනේ මෙතන ඔයාලට කැමති නමක් දෙන්න මම මෙතන දෙනවා යාළුවනේ මොබයිල් ෂැඩෝ ඒ වගේ ඕනම නමක් දෙන්න ඔයාලට කැමති නමක් දෙන්න පුළුවන් ඒ ගේම් එකේ හැටිනේ යාළුවනේ මම මෙතනින් නිකන් කැත නමක් ගන්නවා FF Bro එහෙම මොකක් හරි කැත නමක් ගන්න යාළුවනේ ඔයාලා තෝරන නමක් ගන්න මම මෙහෙම හැදුවා කැතම විදියට හැදුවා ඒක හරියන්නේ නැහැ යාළුවනේ නම අපි SLR එක ගේම් කියලාම නම දාමු අවුලන්නේ ඒත් දාන්න බැලු යාළුවනේ SLR එක කියලා දාලා නැත්තම් යාළුවනේ අපි මෙහෙම දාමු SLR එක ඒ නම හරියයි ඉතින් යාළුවනේ ඔයාලත් මේ වගේ කැමති නමක් හදාගන්න ඉතින් ඔයාලා ඊට පස්සේ මෙතනින් මෙන්න මේක මේ තියෙන්නේ මෙන්න මේක එතනින් මේ වෙන්න ස්ටාර්ට් දෙන්න ඊට පස්සේ ඔයාලා වෙන එකකින් නම් ලොග් වෙන්න එපා යාළුවනේ ඒ වුණත් ඔයාලා මේක වැඩ කරන්නේ ඊට පස්සේ යාළුවනේ අපිට පේනවනේ මේ වගේ වැටෙනවා ඊට පස්සේ ඔයාලා මෙතන tap to continue කියන එක බලන්න ඊට පස්සේ මෙතන tap to begin කියලා තියෙන යාළුවනේ ඔයාලා ඒක බලන්න ඊට පස්සේ ඔයාලට මෙතන පේනවා ID එක වැටෙනවා ඔයාලට පේනවනේ මේ මෙතන වැටෙන පේන යාළුවනේ ඔයාලා ඒක ෆොටෝ එකක් හරි ගහගන්න මමත් ඒක ෆොටෝ එකක් ගහගන්නවා පොඩ්ඩක් ඉන්න යාළුවෝ ඒක ෆොටෝ එකක් ගහගන්න ඕන මගේ ෆොටෝ එක වැදුනා යාළුවේ මම කෝකටත් කියලා තව ෆොටෝ එකක් ගහගන්නවා
වැදුණා. ඔව් වැදුණා යාළුවෝ. ඔයාලා මේක පොතක හරි කොලයක හරි ලියා ගන්න ඉතින්. මේ වගේ ලියා ගන්න. මැසේජ් එක ඉතින් ගණන් ගන්න එපා. ඔයාලා ඊට පස්සේ යාළුවෝ මෙතනින් එක්සිට් වෙන්න. ඔයාලට ඊට පස්සේ මම FF උපයනවා යාළුවෝ මට මේ වෙන ප්‍රොක්සි එකක් ගැන මතක් වුණා. ඒක නෙවෙයි ඔයාලට මම ඊට පස්සේ උතන දීලා තිය යාළුවෝ unlock FF beta කියලා. ඔයාලා ඒකෙන් යන්න. ඒකෙන් ගියාට පස්සේ ඔයාලා නැත්තම් Google එකෙන් උනත් යන්න පුළුවන් unlock FF beta කියලා ගාලා මම ඒක කමෙන්ට් බොක්ස් එකේම දාලා තියන්න. ඔයාලා නැත්තම් ඉතින් එව්ව කරගෙන ගොඩක් දුර එන්නත් ඕනේ. ඒකින්ද යාළුවෝ මම එතනින්ම දාලා තියන්න. ඔයාලා ඊට පස්සේ මේ වගේ ඉන්ටර්ෆේස් එකකට වැටෙන්න තියන්න. ඔයාලා ඊට පස්සේ මෙතන මේ continue with Discord 2 hours කියලා තියෙන්නේ. අන්න ඒක ඔබන්න. ඔයාලට මෙතන ඇඩ් වෙනවා ඉතින් ගණන් ගන්න එපා. එනම් එපා වෙන්නම ඉතින් ඇඩ් වෙනවා. ක්ලෝස් කර යන්න ඉතින් ඔයාලා. ඊට පස්සේ ඔයාලා ඒකට යන්න. ඊට පස්සේ ඔයාලා මෙතන ඔයාලගේ ID එක දෙන්න. ඔයාලා ඉතින් මේ එකක් ගාගත්ත යාළුවනේ. අන්න ඒ ID එක දෙන්න. මම ඉතින් මගේ ID එක දෙනවා. මේ වගේ ඉතින් මම මගේ ID එක දුන්නා. ඔයාලා ඊට පස්සේ මෙතන තියෙන යාළුවෝ continue with Discord කියලා. අන්න ඒක ඔබන්න. ඊට කලින් යාළුවෝ මේ ඇඩ් එන එක නවත්ත ගන්න කොහොම හරි. මේ ඇඩ් එන එක නම් එපාම වෙනවා. ඔයාලා ඊට පස්සේ මෙතන continue with Discord කියලා එක ඔබන්න. ඒත් ඇඩ් එනවා ඉතින්. ඊට පස්සේ ඔයාලා මෙතන ස්ටෙප් 4ක් තියෙනවා. ඒක continue කර යන්න තියෙන්නේ. ඇඩ් කැන්සල් කරගෙන මෙහෙම කරාට පස්සේ ඔයාලා මේ ස්ටෙප් වලින් ඉස්සරහට යනවා පේනවා. මෙහෙම කරම යන්න යාළුවෝ. මේ වගේ ඇඩ් එනවා ඉතින් ගණන් ගන්න එපා. එපා වෙන්නම ඇඩ් එනවා ඉතින්. මේ ඇඩ් නම් එපා වෙන්න වෙනවා. කමන්නේ. එතනින් අසුනා ඇඩ් ආපු තරමටම යාළුවෝ මාව එතනින් එළියට ගියා. අපි ආපහු යන්. ඔයාලට මේ වෙන්න පුළුවන් ඉතින් යාළුවෝ ගණන් ගන්න එපා. එපා වෙන්නම ඇඩ් වෙනවා කියන්නේ මේකට ඉතින්. මේ වගේ ඇඩ් එයි ඉතින්. මගේ ඇඩ් එනවා ඉතින් යාළුවෝ එපා වෙන්නම ෆෝන් එකට. ඔයාලට මේ වගේ ඇඩ් ආවොත් ඉතින් ගණන් ගන්න එපා. මේ වගේ ආපහු යන්න වෙනවා. ඉතින් ඒක ඉතින් මේක හදලා තියෙන කට්ටියන්ගේ වැරද්ද. ඔයාලා මෙතනින් ආපහු continue with Discord දෙන්න. එතනින් ඇඩ් වෙනවා යාළුවෝ දැක්කනේ. මේක එපා වෙන්නම ඇඩ් වෙනවා ඉතින්. අපි ආපහු ඉතින් මෙතනින් continue කර යමු. ඔයාලට පේනවා ආපහු ඇඩ් වෙනවා. අඩි ස්කිප් කර මෙහෙම යන්න තියෙනවා. ඉතින් එපා වෙන්නම ඇඩ් වෙනවා. මම ඔයාලා ආපහු කිව්වා ඉතින් ඒක. ඊට පස්සේ ඔයාලා මෙතන කන්ටිනියු කර ගියාට පස්සේ ඔයාලට මෙතන පේනවා access granted ද මොකක්ද එහෙම එකක්. මට ඉතින් එච්චර ඉංග්‍රීසි බෑ යාළුවෝ. ඔයාලා ඊට පස්සේ මෙතනින් ආපහු exit වෙන්න. exit වෙලා ඔයාලා ගේම් එකට යන්න යාළුවෝ. ගේම් එකට ගියාට පස්සේ ඔයාලා මෙතනට ඕකේ දීලා ආපහු tap to begin කියන එක බලන්න. ඔයාලට ඊට පස්සේ මෙතනින් පේනවා ඔයාලා මොන සර්වර් එකද ගන්න කියලා. අපි ඉතින් කොහොමද ගන්න සිංගප්පූරු සර්වර් එක නේකින්ද මම සිංගප්පූරු සර්වර් එක ගන්න යාළුවෝ. ඊට පස්සේ මෙතනින් ඕකේ දෙන්න. ඊට පස්සේ මේ වගේ ගේම් එකට ලොග් වෙනවා පේනවා ඉතින් යාළුවෝ. අපි මේ වගේ ගේම් එකට යනවා. ඊට පස්සේ ගියපු ගමන් පෙන්නන යාළුවෝ අපිට කිට් ලැබිලා. කිට් එකක් දාලා තියෙනවා. ගියපු ගමන් මේ වගේ ඒරියාවල ඒක ගණන් ගන්න එපා. ඊට පස්සේ ඔයාලට මෙතන පේන යාළුවෝ ගියපු ගමන් ලැබෙනවා. ඔයාලට ඉතින් මේක ගිහිල්ලා යාළුවන්ගේ වැඩියට ගිහිල්ලා උනත් දාන්න පුළුවන්. ඉමෝට් එහෙම ඉමෝට් දාන්න ඕන පවා පේනවා. ඔයාලට පේනවා ඇතිනේ.
ප්‍රයිමේට් account එකක් වෙලා මේක ඉතින් SLR එක ගේම් කියලා තියෙන මේ මගේ account එක. මේ තියෙන්නේ ඒ account එක යාළුවෝ. ඔයාලා මෙතෙන් ගියාට පස්සේ ඔයාලට පේනවා මේ තියෙන අපේ account එක යාළුවෝ. ඊට පස්සේ ඔයාලා මෙතනින් මේ box එකට ගියාට පස්සේ යාළුවෝ ඔයාලට පේනවා ලැබිච්ච හැම kit එකක්ම තියෙනවා. gun power තියෙනවා. ඊට පස්සේ ඔයාලා මෙතනින් wallet එකට ගිහිල්ලා බලන්න යාළුවෝ. මේ game එකට දැනට ආපු හැම kit එකක්ම තියෙනවා. ඔයාලට පේනවනේ මෙතන kit 1424ක් තියෙනවා. ඊට පස්සේ අපි යමු. මම කැමති මෙතින් යාළුවෝ මෙන්න මේ kit එකට. මේ joker bundle එකට. මේක ඉතින් මම දාගන්නවා. ඔයාලට පේන ඊට පස්සේ ගියාට පස්සේ මේ වගේ emote සේරම පේන යාළුවෝ. ඔයාලට පේනවා. දැක්කනේ ඉතින් මේකෙන් නැති emote එකක් නැහැ ඉතින්. මම මේ emote එකක් දාගන්නවා මේකට. emote දෙක තුනක් ඉතින් download කරගන්න ඕන. මේ වගේ download කරගෙන ඔයාලා ඉතින් මේ වගේ emote දාගන්න. ඔයාලා මේ වගේ දාගන්න. ඊට පස්සේ lobby එකට යද්දි මේ වගේ පෙන්නනවා යාළුවෝ. දැන්ට ගේම් එකට ආපු සේරම ඇවිල්ලා තියෙනවා. ඔයාලා පේනවා. මේවා තමයි තියෙන්නේ. ඊට පස්සේ ඔයාලා පෙන්නනවා මේ වගේ මේවා loop chain ගන්න ඒවා. ඊට පස්සේ ඔයාලා මෙතන පේනවා match දින්නට පස්සේ මේවා. ඔයාලා මේවා ගන්න දැන් හැකි. මම ඒව කරගෙන සේරම දාගෙන ඔයාලට මේක ඉතින් යාළුවෝ එකම තියෙන අවුලක් තියෙනවා තමයි මේ ස්කිල් එක වැඩ කරන්නේ නැහැ මැච් වලදී. ඒක විතරයි අවුලකට තියෙන්නේ. නැතු මේ කිසිම අවුලක් නැහැ. ඊට පස්සේ ඔයාලට මේකේ ලක් රෝයල් එකට එහෙම ස්පින් කරන්න පුළුවන්. මේ පේනවා ස්පින් කරනවා ආයි කපුයි. ස්පින් වෙනවා ඉතින්. දැක්කනේ. අපි මේ කිට් එකක් ගමු. අපිට කිට් නම් ලැබිලා තියෙන්නේ ඉතින් යාළුවෝ. අපි කිට් අවුලක් නැහැ ගමු. මේ මෙතන මට කිට් දෙකක් ලැබිලා නැහැ. ඔයාලට පේනවනේ ඉතින් යාළුවෝ මට ඒ කිට් එක ලැබුණා. අපි ඊට පස්සේ මෙතන ජෝකර් බන්ඩල් දෙකක් තියෙනවා. ඒකෙන් අර එකක් ගමු. ඒකත් ඉතින් වැඩක් නැහැ කියලා හිතන යාළුවෝ. අපි ඊට පස්සේ මේකට ස්පින් කරලා බලමු. දැක්කනේ ඉතින් යාළුවෝ මට එක emote එකක් ලැබුණා. වැඩක් නැහැ ඉතින්. අපි මේකටත් ස්පින් කරමු. මට ඉතින් ලැබිලා තියෙන මේ දේවල් ඉතින් ස්පින් කරලා වැඩක් නැහැ යාළුවෝ. මේ account එක නම් ඉතින් පට්ටම ලක්කයක් තියෙන ඉතින් දැක්කනේ ගන්න එකක් ආවා ඉතින් අයිසිකෙම ලක්කයක් තියෙනවා. මේ account එකේ මම නිකන් top up කරලා කරත් ඉතින් මට ලක් එක එයි. ඔයාලා ඉතින් මේක කරගෙන යන්න තියෙනවා. මම ඉතින් තාත් ලක් රෝයල් එකට එහෙම ස්පින් කරන්නේ නැහැ යාළුවෝ. මෙන්න දැක්කනේ ඒකේ ෆස්ට් මේකෙන්න මට emote එකක් ආවා. ඊට පස්සේ ඔයාලට පේනවා මගේ emote එහෙම. ඔයාලට මේක යාළුවෝ level 100 කියලා පෙන්නුවට level 100ක් නෑ ඇත්තටම. මේක ඔයාලා level තාම 1 ඉන්නේ. ඒක අපිට නොපෙන්නාට අනික් කට්ටියන්ට එමයි පේන්නේ. ආයෙත් ඊට පස්සේ මේක වෙපන් වලට ගියාට පස්සේ සේරම ගන්ස් තියෙන යාළුවේ. දැක්කා නේද ඉතින්. level සේරම දාලා තියෙන යාළුවේ. මේක ඉතින් මම දාගන්නවා. ඔයාලට මේක ඉතින් level up වෙනවා පේනේවි. ඉතින් මම ඔයාලට match එකට ගිහලා පෙන්නන්නම්. ගොඩක් ඉතින් අවුල් වෙනවා යාළුවේ. ගණන් ගන්න එපා. මේක ඔයාලට ඉතින් කස්ටම් වගේ නම් ප්ලේ කරන්න බෑ ඉතින් යාළුවෝ. මම ඔයාලට මැච් එකට ගිහලා පෙන්නන්නම්. මේ වගේ ඉතින් අපි මැච් එකකට යනවා.
ෆ්ලෑෂ් කාඩ් විතරයි ඉතින් අපිට ගහන්න පුළුවන්. මේක ලෙවල් අප් වුණා. පෙන්නුනට පස්සේ ඉතින් අපිට ගහන්න පුළුවන් මේවා. මේක ඉතින් අපිට හැමදේම පෙන්වනවා. ඉතින් ඔයාලට පේනවනේ. මේක ඔයාලට අනිත් පැත්ත කෙනාට ඉමෝට් එක පෙන්වන්න ඕන නම් ඔයාලා මේකේ ෆොටෝ ගහන්න ගිහලා තමයි පෙන්වන්න ඕනේ යාළුවෝ. මෙතන ඉමෝට් වලට ගිහලා මේ වගේ දාගන්නවා. ඊට පස්සේ මෙහෙම යන්න ඉමෝට් දාන්න පුළුවන්. එහෙම ඕනම දෙයක් පුළුවන් ඉතින් යාළුවෝ. ඒකේ ආ පැත්තෙන් කෙනාට පේනවා. ඔයාලට මම ස්කිල් එකක් දාලා පෙන්නන්නම්. නැත්තම් ඔයාලා විශ්වාස කරන්නේ නැහැ මේ ස්කිල් යනවා කියලා. මම එච්චර ප්‍රෝ කෙනෙක් නෙවෙයි ඉතින් යාළුවෝ. ඒක නම් ගණන් ගන්න එපා. ප්‍රෝ කෙනෙක් වෙන්න ඕනේ නැහැ. මට ලොකුවට ගහන්නත් බෑ ඉතින්. හොඳ හිතුවා හෙඩ් එකක් දෙයක් යනවා මිසක මට ලොකුවට ගහන්නත් බෑ ඉතින් යාළුවෝ. ඊළඟ මැච් එක මම ඔයාලට ප්ලේ කරලා පෙන්නන්නම්. ඒ මැච් එක යාළුවෝ මම ඔයාලට ඊළඟ මැච් එක ගහලා පෙන්නන්නම්. මේක කිල් එක යනවාද කියලා ඉතින් වචනත් ඉතින් පැටලෙනවා යාළුවෝ. ඒක නම් ගණන් ගන්න එපා. මම ඔයාලට ඉතින් කිව්වනේ යාළුවෝ මේ කිල් එහෙම යන්නේ මේ ස්කිල් එක එහෙම නෑ ඉතින් යාළුවෝ. මේ මෙතන ස්කිල් එකක් තියෙනවා නම් පේනවනේ. ගේම් එකට යද්දිම ඔයාලට අනිවා ලොග්ගේ හරි ස්කිල් එක ලැබෙනෝනේ. ඒ ස්කිල් එක ලැබුණා මට ගේම් එකට එද්දිම. ඒ වුණාට ඒ ස්කිල් එක දැන් වැටෙන්නේ නෑ. දැක්කනේද යාළුවෝ? මේක වෝල් එහෙම ඩවුන්ලෝඩ් කරගෙන දාන්න පුළුවන්. වෝල් වල ස්කිල් එකක් පෙන්නනවා දෙපැත්තටම. ඔයාලට පේනවනේ ඉතින් මම යනවා. මේක මම ඔයාලට ඉතින් කිල් එකක් දාලා පෙන්නන්නම්. පොඩ්ඩක් ඉන්නේ යාළුවෝ මේ කිල් දාලා ආවි දැක්කනේ රෝල සෙට් එකක් ඉන්නේ ඉතින් මම පුළුවන් වුණොත් ෂෝට් වීඩියෝ එකකින් එක කිල් දාන විදිය ගේන්නම් ඉතින් ඔයාලා ඉතින් අපේ channel එකට අලුත් කෙනෙක් නම් ඔයාලා ඉතින් අයියෝ ඉතින් යාළුවෝ මට ඉතින් වචන පැටලෙනවා එපා වෙනවා ඉතින් යාළුවෝ ගණන් ගන්න එපා මම ඉතින් මේක ඉතුරු ටික ෂෝට් වීඩියෝ එකකින් දෙන්න පුළුවන් වුණොත් දෙන්නම් ඉතින් ඔයාලා ඉතින් අපේ YouTube channel එකට අලුත් කෙනෙක් නම් subscribe කරගෙන යන්න අමතක කරන්න එපා. ඉතින් ඕක නිකන් තියෙන subscribe button එක නේද? ඒකෙන් දෝ නිකන් තියෙන දෙන්නේ යාළුවෝ. දෙන්න තමයි. ඔයාලා කැමති නම් ඉතින් subscribe කරන්න. එහෙම කරන්න එපා. අනිවාර්යෙන් subscribe කරන්න. මම ඊටු ටික ඉතින් යාළුවෝ ඔයාලට short video එකකින් ගේන්නම්. එහෙනම් ඉතින් අපි අදට ගියා යාළුවෝ. bye bye.